මොකද්ද මේ යටිපතුලේ දැනෙන අඩිය තියාගන්න බැරි වේදනාව? මම සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමන්ත අතුකෝර. යටිපතුලේ වේදනාවට සුලභම කාරණාවක් වන්නේ යටිපතුලේ තියෙන ලිගමන්ට්. එහෙම නැත්නම් අපි කියනවා බන්ධනී කියලා. මේ බන්ධනී පටිවල ඇතිවන ඉදිමු. එතකොට මේ රෝගේ පටන් ගන්නෙ කොහොමද? තමන්ට නොගැලපෙන තරමේ ඊටාම කුඩා පාවහන් සහ නුසුදුසු පාවහන් පාවිච්චි කිරීමෙන් මේ ඇතිවන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මම කලින් කියපු අර බන්ධනී ඇදීමකට ලක්වීමෙන් මේ රෝගය පටන් ගන්න පුළුවන්. තුන්වෙනි හේතුව නම් දීර්ඝකාලීනව ඊටාම අධික දුරක් ඇවිදීම වගේ යටිපතුලට ඕන්ටත් වඩා ආතතියක් දැනෙන ආකාරයේ දේවල් කිරීම. මේ රෝගයට අනුබල දෙනවා මෙන්න මේ වගේ කාරණා. ඔබ අවුරුදු 40ත් 60ත් අතර කාන්තාවක් නම් ඔබේ ශරීර බර අධිකව තිබෙනවා නම් ඒ වගේම ඔබ පාවහන් නොමැතිව එක්තරා අධික යටිපතුලේ පීඩනයක් එන කාර්යයන්වල නිරත වෙනවා නම් ඒ වගේම කෙන්ඩා ආශ්‍රිත මස්පිඩු වල තදබල ආතතියක් තිබේ නම් පැතලි පාද තත්වය එහෙම නැත්නම් පාදේ වක්වීම වැඩි මීට වඩා ප්‍රතිවිරුද්ධ තත්වයක් තියෙනවා නම් ඔබට මේ රෝගයේ සෑදීමේ අවදානම වැඩි. ඒකට ලබා දෙන ප්‍රතිකාරත් කාණ්ඩ දෙකකට බෙදන්න මම කැමතියි. ඖෂධාශ්‍රිත ප්‍රතිකාර සහ ඖෂධ වලින් තොරව කරන ප්‍රතිකාර ක්‍රමවේද. ඖෂධ වලින් තොරව කරන ප්‍රතිකාර ක්‍රමවේදයන් කිහිපයක් තියෙනවා. ඔබේ පාවහන් වල ඇතුළ එහෙම නැත්නම් සෝල් එක, ඉන්සෝල් එක වෙනස් කිරීම එක ප්‍රතිකාර ක්‍රමවේදයක්. ඒ වගේම දැනට භාවිතා කරන ගිවි ගිය පාවහන් නැත්නම් ස්ලිපර්ස්, සැන්ඩල්ස් වගේ දේවල් වෙනස් කිරීම තවත් ක්‍රමවේදයක්. තවත් ප්‍රතිකාර ක්‍රමවේදයක් තමයි ස්ට්‍රෙචින් එහෙම නැත්නම් ඇදීමේ උපක්‍රම භාවිතා කිරීම. ඒ වගේම බෞද්ධ චිකිත්සක ක්‍රමවේදයක් තියෙනවා මේ වේදනාව අඩු කරගන්න. ඖෂධ ආශ්‍රිත ප්‍රතිකාර ක්‍රමවේදවලදී අපි ඖෂධ වර්ග කිහිපයක් භාවිතා කරනවා. non steroid anti inflammatory drugs එහෙම නැත්නම් අපි ව්‍යවහාරයේ කියන ඇතැම් වේදනානාශක වර්ග මෙම ප්‍රතිකාර ක්‍රම වලට අයිති. ඒ වගේම යම් යම් එන්නත් වර්ගයක් තියෙනවා ප්‍රතිකාර ක්‍රම වශයෙන් අපි ලබා දෙන. මේ ඔක්කොම බෙහෙත් වලට වඩා වෙනස් රෝගිය සුව කිරීමේ බෙහෙත් වර්ගයක් තියෙනවා. අපි මේ රෝගීට ලබා දෙන මේ සියලුම ප්‍රතිකාර ක්‍රමවේදයන් ඔබ දන්නා සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. මේ සියල්ල සාර්ථක නොවේ නම් ඉතාමත් කලාතුරකින් අපි රෝගීන්ව සැත්කම් වලට පවා යොමු කරනවා මේ වේදනාව ඉවසා දරාගත නොහැකි අවස්ථාවන් වලදී. මතක තබා ගත යුතු වැදගත්ම කාරණාවක් වන්නේ මෙතනදී තමන් භාවිතා කරන පාවහන් යුගල නිවැරදි තමන්ට ගැළපෙන පාවහන් යුගලයක්ද කියලා පරීක්ෂා කරලා බලලා ඒක පාවිච්චි කරන එක. මේ වෛද්‍ය විද්‍යාත්මක වීඩියෝ වලින් මම බලාපොරොත්තු වෙන දේ මෙයයි. ඊටමත් සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක කාරණා ඊටමත් සරල ලෙස ඔයාලට තේරෙන විදිහට විස්තර කර දීම. ස්තුතියි. මම සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමන්ත අතුකෝර.